හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්. හෙලෝ ළමයි, අද අපි යන්නේ මගේ ෆස්ට් ස්කූල් ඩේ එක බලන්න. ඔයාලා දන්නවා ස්ටුඩන්ට් වීසා ජපානයට ආවහම නිහොංගු ගක්කෝ එකකට ලැන්ග්වේජ් ස්කූල් එකකට අපි යන්න ඕනේ. ඉතින් ඒ ස්කෝල් යන පළවෙනි දවසේ තමයි අද මම බ්ලොග් එකකින් අරගෙන ආවේ. ඉතින් මම උදේම ලැස්ති වෙලා අක්කත් එක්ක අද යනවා පළවෙනියටම ඉස්කෝලේට. බලමු අද දවස කොහොම වෙයිද කියලා. 6ට තිබ්බේ වුණාට මම 6:59ට හැරුණා. ඒ පළවෙනි දවසේ ඉන්න උද්‍යෝගයේ වැඩි. හැබැයි ගිහිල්ලා ටික දවසක් යනකොට අනුබයිතෝ කරනකොට ඔය උද්‍යෝගය නැති වෙලා යනවා. අනේ නේ. දවස් විතර යාත. ඊට පස්සේ ඉස්කෝලේ යන්න බෑ ගන්නකොට තමයි. ඉස්කෝලේ යන්න පුළුවන්. අක්කලාගේ ගෙදර ඉඳලා ස්කූල් එකට යන්න විනාඩි 40ක් 45ක් විතර යනවා. අපි 7:00ට විතර තමා ගෙදරින් පිටත් උනේ. අපි යද්දි 8:00 විනාඩිය පහ වුණා. අක්කා කොහොමත් යද්දි විනාඩිය පහ වෙනවා. ඉතින් අපි දෙන්න කයියක් දාගෙන විකාර කරගෙන ගියා පළවෙනි දවසේ. ඉන්නකෝ දානවා. එපා. තරහයි. දානවා. සුස්ම මෙටේ ප්‍රීති ഘോഷා. මේක බලන්න ඕනේ මේක අධ්‍යක්ෂක. අනේ පාමාව ඉරේදායි කුර්චි කරා. කොහොම හරි කතාවෙන් කතාව අපි දෙන්න ඉස්කෝලේ ගාවට ළඟා වුණා. නරි නෝයි ගන්නසෝ. දැක්කේ හිතන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔනේ ඉස්කෝලේට ළඟයි. අපි මේ දැන් යන්නේ නිප්පොන් ගෝගක්කෝ මේකට. බුංගගක්කෝ වාගේ ගක්කෝ එක නිප්පොන් බුංගගක්කෝ. ආඩෙත් දිපෙන්නේ. ඒක තමයි වාගේ ඉස්කෝලේ. මේක ලොකුම ඉස්කෝලේ. නිප්පොන් ලැන්ග්වේජ් ඇකඩමි. නිප්පොන් ගෝගක්කෝ. නිප්පොන් මිරායි නෙමෙයි. නිප්පොන් ඇකඩමි එකේ ස්කූල්ස් දෙකක් තියෙනවා. ඉස්කෝලේට ආව ළමයි. ඉස්කෝලේ පැය 3යි තිබුණේ 9 ඉඳලා 12යි කාල වෙනකම්. මම වීඩියෝස් ගත්තේ නෑ. ඉතින් මට බයයිනේ. ඒ හින්දා මම වීඩියෝස් ගන්න ගියේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට මම ෆෝන් එකේ එහෙම එළියට ගන්න ගියේ නැහැ. ඉතින් තාම මගේ ක්ලාස් එකට මාව දාලා නෑ. මම මේ ඉන්නේ නිහොංගු ගක්කෝ එකේ. බුංක ගක්කෝ එකේ නෙමෙයි ඉන්නේ. ඉතින් අර මුලින්ම ආපු ළමයින්ට පළවෙනි දිනදල ඉස්කෝලේ පටන් ගන්න ඕන නිසා හැමෝටම එක ක්ලාස් එකක ඉගෙනුවේ. එහෙම ඉගෙනුවෙත් නෑ ලොකුවට නීති රීති වගේ දේවල් තමයි ඉගෙනුවේ. ඉතින් ඊට පස්සේ ස්කූල් ඉවර වෙලා මම අක්කත් එක්ක ගියා. මම සෙන්සර්ලට ගත්ත gift දෙන්න. හැබැයි ඒ සෙන්සර් හිටියේ නැහැ. අනිත් සෙන්සර්ලට දුන්නා. ඉතින් කොහොම හරි gift ටික දීලා මම ආපහු ගෙදර ආවා. මොකද අක්කත් එක්ක එන්න විදිහක් නැහැ. එයා ඉවර වෙද්දි 5:00 වෙනවා. ඉතින් මට 12යි කාලට ඉවරුන නිසා මම මාව එක්කන් යන්න අයියා ආවා. ඉතින් අපි ගෙදර ගියා. ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කම්මැලි නිසා අර අක්කත් ආවා ගෙදර. ඉතින් අපි දෙන්න පොඩි ගමනක් යන්න ඕනි කියලා හිතලා එළියට බැස්සා. ඉතින් ගොඩක් වැස්ස. ඒ වුණාට ඉතින් වැස්ස නිසා වැස්ස කියලා කමක් නැහැ කියලා අපි දෙන්න තියනවා ළඟ මේ ලෝසන් එකක්. ඊට කලින් 7 එකක් තිබිලා. හැබැයි අපි දන්නේ නැහැ. අපි ලෝසන් එකට ගියා. චුට්ට දුරක් ගියා. ඉතින් එහෙම දුර නෑ ගොඩක්. ඉතින් කයියක් දාගෙන අපි දෙන්න ගියා. මේ තියෙන්නේ අක්කලාගේ ගෙවල් ගාව තියෙන විලක් වගේ එකක්. මෙතන මාරම ලස්සනයි. බයි බයි. ඒක දාන්න ඕනේ අන්තිමට. ඉතින් ඒ වගේම තව ස්පෙෂල් දෙයක් වුණා. අපේ අයියත් එක්ක මම පළවෙනි වතාවට වැඩ කරන්න ගියා. මට ඇත්තටම මාර සතුටුයි. මොකද අයියගේ කකුල අසනීප වෙලානේ තිබුණේ. කකුල ඔපරේෂන් එකක් කරලා තිබුණේ. ඉතින් එයාට වැඩ කරන්න බැරුව හිටියේ.
ඒ වුණාට එදා මාත් එක්ක ගියා පළවෙනි පාරට වැඩ කරන්න. ඉතින් ওই විදිහට තමයි මේ ලස්සන දවස ඉවර වුණේ. ඇත්තටම ඉස්කෝලේට මම කැමතියි තාම නෙමෙයි මම කැමතියි. ලංකාවේදී නම් කැමති නෑ. හැබැයි දැන් නම් ඉතින් යනවා. ඉතින් මම තව ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. ඔයාලා කැමති වීඩියෝස් මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. එහෙනම් මම අදට ගිහින් එන්නම්. Bye bye. Thank you so much.